පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ ජේරොබ් ඊශ්‍රායල් රජුවීම. ඒ මෙසේ වූයේය. ශීලෝ අබියානම් දිවසිවරයා ඔහුගේ අලුත් සලුව 12කට කඩා ජේරොබ්ට කෑලි 10ක් දුන්නා. අන් දෙක දිවසිවරයා තියාගත්තා. එය තේරුමෙ ජේරොබ්ට 10ක් ගෝත්‍ර හම්බ වෙනවා ඊශ්‍රායල් රටේ. එකක් සලමොන් දෙවි සමිඳුන් පාලනය කරනවා. ඒ දෙවි සමිඳුන්ගේ තීරණය වූයේය. මොකද සලොමොන් රජු අන් දෙවිවරු පසු ගියාට පසු ඔහුට ජීවිතය ආඝාතයට පත් වුණා. එවිට දෙවි සමිඳුන් අනුකම්පා කරනවා ඔහුට. ඇයි ඒ? ඔහු දාවිත් වංශයේ පැවතුණු නිසාත් ඊශ්‍රායල් දෙවි සමිඳුන් තෝරාගත් ජනතාව නිසාත්ය. අපි දෙවි සමිඳුන්ව කැඳවීම තේරුම් ගන්නට ඕන. එය හරියාකාර තේරුම්ගෙන වැඩ කළ යුතුය. අපට බෑ ඒ ප්‍රතික්ෂේප කරන්න. කෙසේ හෝ ප්‍රතික්ෂේප කළත් අපට ඒ කැඳවීම අපටම ලැබෙනවා. ඒ වගේම අපි ගොඩාක් දෙවි සමිඳුන් ගැන විශ්වාසයෙන් සිටිය යුතුය. නැත්නම් අප ජීවිතේ විනාශ වී අකාලයට යයි. එහෙත් දෙවි සමිඳුන්ගේ ආදරය අසීමිතය. අප උන්වහන්සේ වෙත හැරුණොත් අපට ආශිර්වාද කරයි. ඔබ තර්ක කරයි එසේ නොවේ. දෙවිදුන් ඇදහිමේද කරදර ගොඩක් එනවා කියලා. එහෙම නෑ. අප කරදර මැදින් තමා යන්න ඕනේ අපගේ කැඳවීමට. මොකද දෙවි සමිඳුන් අපට කරදර දුන්නේ නැත්තම් අන් අයගේ ජීවිතයේදී එම කරදර ආවොත් අප කෙසේද සංවේදී වෙන්නේ? එසේම එම කරදර එද්දී දෙවිදුන්ගේ අසීමිත ආදරය ගණන් ගත නොහැකි විදහාපහයි. අපට වගකීම බැරියොත් අප අසීමිත ආදරය වෙන දෙවි සමිඳුන්ගේ එරෙහි වුණොත් අපගේ කැඳවීම බාර දෙන වෙන කෙනෙකුට. ඇයි ඒ? දෙවි සමිඳුන් අපගේ තාත්තා සැටියට බලාගෙන ඉන්නවා අප එනකම් ඔවුන් වහන්සේ ළඟට. එවිට අපගේ කැඳවීම අපට ලැබෙනවා. අද සුවිශේෂයේ කියවෙන්නේ ජේසුතුමා බිහිරි පුද්ගලෙක් සුව කිරීම. ඇයි උන්වහන්සේ ඔහුගේ කන්වල ඇඟිලි බහ කෙළගසා දිව ස්පර්ශ කළේ? මොකද ඔහුගේ දැඩි විශ්වාසය තියේදැයි බැලුවා. ඇයි හැම විටම අපගේ විශ්වාසය උරගා බලන්නේ ජේසුතුමා? මොකද අප ජේසුතුමා දුන්න දෙයින් අපි තෘප්තිමත් වෙයිද කියා. එවිට අපට සැහැල්ලු ජීවිතයක්, නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබට ජේසු පිහිටයි.